මං සුරංජිත් ගොඩගම අද මං හිතන්නේ මේ අහගෙන ඉන්න ඔක්කොටම ඉතාමත්ම වැදගත් පණිවිඩයකුත් එක්ක ලස්සන වැඩක් කරන්න යන්නේ. මොකද මේ අවුරුද්දේ ගොඩක් කට්ටිය අනිවාර්යයෙන්ම MDRT කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් මේ පොඩි ඩිස්කෂන් එකේ මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට විශේෂයෙන්ම MDRT සීනයක් දකින්න කෙනෙක් කොහොමද MDRT එතෙන්ට යන්න ඉන්ස්පයර් වෙන්නේ, දෙවෙනි එක COT TOT යන්න හිතාගෙන ඉන්න අයට මොකද්ද ගන්න පුළුවන් බූස්ට් එක ගැන මේ අවුරුද්දේ ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒකත් එක්ක ලස්සන වැඩක් කරන්න යන්නේ. ඉතින් මාත් එක්ක අද ඉන්නවා ලහිරු මදුරංග. ලහිරුව මං වෙන විදියකට කැමති ඔයගොල්ලන්ට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ලංකාවම දන්න කෙනෙක්. අපි නිකමට අහලා බලමු ලහිරු කොහොමද මේ ඉන්ෂුරන්ස් පටන් ගත්තේ? කොයි කාලේ වගේද? ඇත්තටම මං හිතන්නේ අද ප්‍රථමයෙන්ම මට ලොකු භාග්යක් සුරංජිත් සර් වගේ මේ රක්ෂණයේ සෑහෙන්න අලෙවිකරුවන් බිහි කරපු නායකයෙක් එක්ක මේ වගේ සුවද කතා බහක් ලැබීමට සැලසීම. ඉතින් සර් කිව්වාගේ මම ලහිරු මදුරංග. ඉතින් මම මාව අඳුන්වලා දෙන්න නම් රක්ෂණයේ බිඳුවෙන්ම පටන් අරගෙන යම් දෙයක් කරගෙන සමාජයට යම් දෙයක් කරන්න උත්සාහ කරන පුද්ගලයෙක් විදිහට මට කියන්න පුළුවන්. ඉතින් මම 2006 දී තමයි මේ රක්ෂණ වෘත්තියට එන්නේ. ස්කූල් ලීවර් කෙනෙක් විදිහට. කොළඹ රාජකීය විද්‍යාලයේ 2005 A level කරපු ශිෂ්‍යයෙක් තමයි මේ රක්ෂණ වෘත්තියට එන්නේ රක්ෂණ උපදේශකවරයෙකු ලෙස. ඉතින් වසර 20ක් මේ වෙනකොට රක්ෂණය සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් වසර 20 තුලදී මා වැඩ කරන ආයතනයේ තනතුරු ගොඩක් කොබවල. ඒ කියන්නේ උපදේශකවරයෙක් විදිහට, කණ්ඩායම් නායකවරයෙක් විදිහට, ශාඛා කළමනාකාරවරයෙක් විදිහට, ඒ වගේම පළාත් අලෙවි කළමනාකාරවරයෙක් විදිහට, සහකාර සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙක් විදිහට සහ වර්තමානයේ මම සිටින සාමාන්‍ය අධිකාරිවරයෙක් දක්වාම මේ රක්ෂණ වෘත්තිකේ බිඳුවේ ඉඳන්ම පටන් ගන්න. 0 ඉඳන් ඉහළට දක්වා ආපු පුද්ගලෙක් විදිහට තමයි සර් මට මාව හඳුන්වන්න පුළුවන්. ඔව්. ලහිරුගේ තියෙන ලොකු රෙකෝඩ් එකක්. ඒ කියන්නේ MDRT ලයිෆ් මෙම්බර් වගේම දැන් කී සැරයක් කරලා තියෙනවද MDRT? ඔව් ඇත්තටම MDRT මට හම්බුනේ 2008 දී. එතන ඉඳන් MDRT කරගෙන ගිහිල්ලා හොනරෝල් මෙම්බර්ෂිප් එක MDRT 15ක් ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබිලා තිනවා කෝඩ් ඔෆ් ද ටේබල් 6කුත් එක්ක මේ අවුරුදු 20 තුලදී. දැන් ඔයිට අමතරව අපි දන්න ලොකු රෝල් එකක් ලහිරු ප්ලේ කරනවා මේ විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ඉඳලා. ඒ තමයි MDRT MCC එකේ MDRT කමියුනිකේෂන් මෙම්බර්ෂිප් කමිටි එකේ කන්ට්‍රි චෙයා විදියට. මොකද්ද මේ කන්ට්‍රි චෙයා සහ MCC එකෙන් වෙන්නේ ලයි? රයිට් ඇත්තටම සර් අහන්නේ හොඳ ප්‍රශ්නයක්. අපි හැමෝම දන්න රක්ෂණ අලෙවි වෘත්තිකෙක් මේ ලෝකෙ කොහේ හිටියත් ඔගේ තියෙන එකම හීනය ඒ තමයි අකුරු 4කට තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න එක. එහෙම නැත්නම් තමන්ව සන්නාම කරන එක. බ්‍රෑන්ඩ් කරන එක. ඒ තමයි $1 million රවුන්ඩ් ටේබල් මෙම්බර්ෂිප් එක. ඉතින් අපි දන්නවා MDRT ලාංකිකයෝ විදිහට අපිට MDRTත් එක්ක සම්බන්ධ වෙන්න ඇමරිකාවේ ඉඳන් තමයි මේ වැඩ කටයුත්ත ඔවුන් සංවිධානය කරන්නේ. ඉතින් සර් කිව්වා වගේ මෙම්බර්ෂිප් කමියුනිකේෂන් කමිටි නැත්නම් MCC කියන්නේ මේ ඇමරිකාවේ දෙන MDRT හෙඩ්ක්වාටර්ස් එක එක රටවල් එක්ක ඔවුන්ගේ කමියුනිකේෂන් පවත්වාගෙන යන්න. ඔවුන්ගේ සංවිධානාත්මක වැඩ කරන්න. ඒ වගේම මෙම්බර්ස්ලට ඔබේ ටේස්ට් එකට, අපේ ටේස්ට් එකට, රටේ ටේස්ට් එකට ගැලපෙන විදියට උදව් කරන්න. මේ කමියුනිකේෂන් තියාගෙන යන කමිටි. ඉතින් සර් කිව්වා හරි 2024 ඉඳන් ඒ භාග්‍ය ජීවිතේ රක්ෂණ අලෙවි කරුවකට ලැබෙන එක්වරක් පමණක් ලැබෙන කන්ට්‍රිචා කෙනෙක් වෙන්න පුළුවන් ජීවිතේ එක්වරයි නැත්තම් දෙවරයි එහෙව් එක්ස්ටෙන්ඩ් කරොත් විතරයි. එහෙම නැත්තම් ආපහු එතනින් එහාට තියෙන්නේ ඒ ප්‍රොටෝකෝල් එක ඉදිරියට ගිහිල්ලා MDRT ප්‍රෙසිඩන්ට් දක්වා යන්න. ඉතින් ඒ භාග්‍ය 2024 දී මට හම්බ වෙනවා. ඒ තමයි මෙම්බර්ෂිප් කමියුනිකේෂන් කමිටි එකේ කන්ට්‍රි චෙයා බවට පත් වෙන්නේ. ඒ වගේම ඒ භාග්‍ය තවදුරටත් තීව්‍ර කරමින් ඊටාම සුවිශේෂී පුද්ගලයෙකුට පමණක් නැවතත් ඒක නියෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ දෙවෙනි වතාවටත් 2025 26 කණ්ඩායමටත් කන්ට්‍රි චෙයා විදිහට මට වැඩ කටයුතු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් කන්ට්‍රි චෙයා කියන්නේ ලහිරු ඇත්තටම දැන් හැම කම්පැනි එකේම නියෝජිතයෝ එකතු කරලා ඒකට ලීඩර්ෂිප් එක දීලා ලංකාවේ තියෙන මෙම්බර්ෂිප් එක ග්‍රෝ කරන එක තමයි නේද? අනිවාර්යයෙන්ම. සර් කිව්වා වගේ මේ රෝල් එක කෝපරේට් රෝල් එකක්. MCC කියලා කියන්නේ කම්පැනියක් නියෝජනය කරන තැනක් නෙමෙයි. MCC කියලා කියන්නේ MDRT එක නියෝජනය කරන තැන. අපේ සර් කිව්වා වගේ ලංකාවේ තියෙන සියලුම රක්ෂණ සමාගම් වල අපිට නියෝජිතයෝ තමන්ගේ ඒ සමාගමේ CEO ගේ නැත්නම් ප්‍රධානීන්ගේ ආශිර්වාදයේ සහිතව MDRT හෙඩ්ක්වාටර්ස් එකේ අප්‍රූවල් එක සහිතව
මේ මෙම්බර්ෂිප් කමියුනිකේෂන් කමිටු එක නියෝජනය කරනවා. මේක තුලදී අපි ටීම් එකම වැඩ කරන්නේ. එකම එක ටීම් එක අපි MDR team members ලා අපි volunteer වැඩසටහනක් කරන්නේ. අපි ඔක්කොම paid එකක් නෙමෙයි අපි honorary basis වැඩ කරන්නේ. අපි හැමෝම කැමති මේ සමාජයට MDRT තව අලෙවිකරුවෙක් බිහි කරන්න, support කරන්න voluntarily සමාගම්වල තියෙන දේවල් පැස කළා MDRT අලෙවිකරුවෙක්ගේ තියෙන ethics සාර ධර්ම මත වැඩ කරන ටීම් එකක්. අයිර දැන් මම දැක්ක සෑහෙන හාහු එකක් තියෙනවා මේ ඇත්තරම මැයි 18 ලංකාවටත් සහ අපේ ඉන්ශුරන්ස් ඉන්ඩස්ට්‍රී එක වගේම ඒක ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලට ඔක්කොටම වැදගත් දෙයක් 18 වෙනවා නේද? මොකක්ද ඒ වෙන්නේ 18 වෙනිදා? ඇත්තටම සර් කිව්වා වගේ MDRT ගැන කතා කරනකොට අපි MDRT ඇනුවල් මීටින් එක ග්ලෝබල් මීටින් එක අපි හැමෝටම තියෙන ප්‍රධාන අවස්ථා දෙකක් අලෙවිකරුවෙක්. ඉතින් ග්ලෝබල් මීටින් එකක් ඇනුවල් මීටින් එකට යනවා කියන්නේ මම සර් ඇතුළේ අපි හැමෝටම ලාංකිකයෝ විදියට අපිට මිලියන ගානක ප්‍රමාණයක් වියදම් කරන්න වෙනවා. ලොකු එක්ස්පෙන්ස් එකක් තියෙනවා. ඉතින් මේ එක්ස්පෙන්ස් එක කරගෙන යනකොට මම හිතන්නේ අපි පහුගිය අවුරුදු 5 10 තුල බැලුවම අපිට තිබ්බ ගැටලුවක් තමයි මේ එක්ස්චේන්ජ් රේට්ස් වල තියෙන ප්‍රෙෂර්ස්, ඒ වගේම වීසා කන්ස්ට්‍රේන්ට්ස්, මේ වීසා ප්‍රශ්න, විශේෂයෙන් ඇමරිකාව වගේ තැන්වල වීසා ගන්න තියෙන අමාරුව. හින්දා අපිට අපේ අලෙවිකරුවෝ මේ ජයග්‍රාහකයෝ එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ක්වොලිෆයර්ස්ලට අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි 18 වෙනිදා සර් කිව්වා වගේ කරන්නේ ජාතියේ බලාපොරොත්තුවක් ඉෂ්ට කරන එක. MDRT සංහරයම බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ තමයි MDRT දිනය ලංකාවට අපි ගේන්න අවස්ථාව ලබාගෙන තියෙනවා. MDRT Day 2026 by MCC ශ්‍රී ලංකා. මම හිතන්නේ දශක ගානක බලාපොරොත්තුව අපි ගේන්න හදනවා. අපිටම කියලා MDRT දිනයක් මේ ලංකාව තුළ එලි දක්වන්න පටන් ගන්න දවස තමයි 18 වෙනිදා. මන් දන්න විදියට ලහිරු දැන් මේක මේ ඒ රියල් MDRT එක්ස්පීරියන්ස් එකම ගන්න පුළුවන්. ඒ වගේම මන් දැක්කා ප්‍රෙසිඩන්ට් එනවා, සංජය තොලානි එනවා. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් MDRT ප්‍රෙසිඩන්ට් ලංකාවට එනවා කියන්නේ. ඒක ගැන කියන්නකෝ මොකද්ද මේ ඉවෙන්ට් එක එච්චර ග්ලැමරස් විදියට ඕගනයිස් වෙනකොට අර කෙනෙක්ට USA නැත්තම් සිඩ්නි ග්ලෝබල් කොන්ෆරන්ස් එකට ගියම ඒ එක්ස්පීරියන්ස් එකම ගන්න පුළුවන් වේද? ඇත්තටම සර් කියන්නේ හොඳම ප්‍රශ්නයක්. ඒ තමයි මේ ඉවෙන්ට් එක MDRT ඇනුවල් කොන්ෆරන්ස් එකේ මිනි ඉවෙන්ට් එකක්. මොකද ඒක දින 3ක තියෙන දේ. MDRT ප්‍රෙසිඩන්ට් තමයි මේ ඉවෙන්ට් එකේ චීෆ් ගෙස්ට්. ජෝන් F නිකෝල්ස්. ලංකාවට එන පළවෙනි වතාව තමයි මේ එන්නේ. ඒ වගේම තමයි සර් කිව්වා වගේ අපි හැමෝම දන්න MDRT වල රීජන් එකේ අපේ ඉන්න කිං ඩොක්ටර් සංජය ටොලානි. ඒ වගේම සැන්ඩ්‍රෝ ෆෝටි, ආර් ගෝපිනාත්, කාසිම් රාසා, මාර්ටි කෙරාලි. ඒ කියන්නේ මේ පුද්ගලයෝ දකින්න හම්බ වෙන්නේ සර් මේ MDRT ග්ලෝබල් කොන්ෆරන්ස් ඇනුවල් කොන්ෆරන්ස් එකට ගියොත් විතරයි. ඒ වගේම තමයි සර් තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි MDRT ග්ලෝබල් කොන්ෆරන්ස් එකට යන්න සර්ට හම්බ වෙන්නේ සර් ඔෆිෂියල් කෙනෙක් විදිහට VIP කෙනෙක්. මට හම්බ වෙන්නේ MDRT ඇචීව් කරපු රෙජිස්ටර් වෙච්ච කොන්ෆරන්ස් එකට රෙජිස්ටර් කෙනෙක් විදිහට. හැබැයි මේ ඉවෙන්ට් එකට යන කට්ටියට හම්බ වෙන්නේ MDRT ඇස්පිරන්ට් කෙනෙක්ටත් මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා ඔබේ ලයිෆ් එක මේ පුද්ගලයෝ 7 දෙනා කතා කරලා ඉවරනකොට අපි ඔබට එක සහතිකයක් දෙනවා. ඔබේ ලයිෆ් එක අනිවාර්යෙන්ම වෙනස් වෙනවාමයි. MDRT කෙනෙක් තවදුරටත් MDRT කරන්නේ නැහැ. COT කෙනෙක් තවදුරටත් COT වල ඉන්නේ නැහැ. TOT කෙනෙක් කවදාවත් TOT එකෙන් නවතින්නේ නැහැ. ඩබල් ට්‍රිපල් TOT වලට යනවා. MDRT ඇස්පිරන්ට් කෙනෙක් මේ ඇස්පිරන්ට් ලයින් අන්තිම අවුරුද්ද මේක එතනින් එහා MDRT ඇචීව් කරනවා. ඒකයි අපේ සහතිකය මේ දිනය තුල. මොකද ලහිරු මම මගේ ජීවිත කාලේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කාලේ මට ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ MDRT ඉවෙන්ට් එකට ගිහිල්ලා ඒ ඉවෙන්ට් එකේදී තමයි ජීවිතේ වෙනස් වුනේ කියලා. ඒ කියන්නේ වෙනමම දෙයක් දැක්කා කියලා. දැන් අපි දන්නවා MDRT එකට යන්නේ 50ක් 75ක් වගේ අවුරුද්දකට. හැබැයි මෙතන මම හිතන්නේ කොච්චර විතර ප්‍රමාණයක් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවද? ඇත්තටම සර් කිව්වා වගේ මැයි 18 වෙනිදා අපි තියෙන්නේ හැමෝටම එන්න ළඟා වෙන්න පුළුවන්, හැමෝටම දරා ගන්න පුළුවන්. අපි හැමෝටම MDRT කරන්න ඉන්න හීන දැකපු MDRT කියන්නේ මෙහෙම දෙයක් කියලා පෙන්වන්න හැමෝටම එන්න පුළුවන් බණ්ඩාරනායක මෙමෝරියල් කොන්ෆරන්ස් හෝල් එකේ BMICH එකේ. ඉතින් මේක තුල අපිට තියෙන්නේ සර් 1500ක සීටින් කැපැසිටි එකක් විතරයි. ඔබ විශ්වාස කරන්න සර් දන්නවා සර් අපේ ඒකේ ඉන්න මේන් පාර්ට්නර් කෙනෙක් විදිහට අපේ මේ 1500න් සියලුම රක්ෂණ සමාගම් 1300කට අධික සීට් ප්‍රමාණයක්
මේ වෙනකොටත් බුක් කරගෙන අවසානයේ ඔවුන්ගේ MDRT achievers-ට මේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක ලංකාවේ දෙන්න සේම් එක්ස්පීරියන්ස් කොස්ට් ඉෆෙක්ටිව් විදියට. තව අපිට ඉතුරුලා තියෙන්නේ ටිකට් 200ක් වගේ ප්‍රමාණයක්. ඔක්කොම 1500ක් ඇතුළට විතරයි අපිට මේ හීනේ පෙන්වන්න ලංකාවට ගේන්න හැකියාව තියෙන්නේ. මම හිතන්නේ ලහිරු මේක ලීඩ් කරන එක මේ වගේ දෙයක් ලංකාවට ගේන එක මං හිතන්නේ හරිම අමාරු වැඩක්. ඒ කියන්නේ අපිට කවුරුත් කියන්න ඕන නෑ ලහිරු සහ ඒ ටීම් එක මේ වෙනුවෙන් ගත්ත කැපවීම. හැබැයි ඔයගොල්ලන්ගේ මේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන් ඒ කරපු කමිට්මන්ට් එකට මම මුළු ලංකාව වෙනුවෙන්ම ඔයාට සහ ඔයාගේ ටීම් එකට සහ මීට ඉස්සෙල්ලා මේ තැනට මේ MCC එක ගේන්න වැඩ කරපු ඔක්කොටම ස්තුති කරනවා. මං හිතන්නේ මේ වගේ වර්ල්ඩ් ක්ලාස් එකක් ඉවෙන්ට් එකක් කොන්ෆරන්ස් එකක් ලංකාවට ගේන්න ලීඩර්ෂිප් එක දුන්නට ඔයාට ස්තුති කරන ගමන් ඔයාගේ ටීම් එකටත් ස්තුති කරනවා. ඉතින් මං විශ් කරනවා මේ ගමන මේ වැඩේ අතිශයින්ම සාර්ථක වෙන්න. මං හිතන්නේ මුළු ලෝකෙම දැනගනී ලංකාවේ කැපැසිටි එක. ඒ වගේමයි අපිට MDRT 2000 3000 5000 බිහි කරන දවසක මේ 18 කරපු දේ මං හිතන්නේ ඉතිහාසගත වෙනවා. ඉතින් විශ් කරනවා මේ ඉවෙන්ට් එකට. ඒ වගේම මාත් බලාපොරොත්තු වෙනවා එන්න. එහෙනම් good luck ලහිරු. thank you. Thank you sir.